හායි මේ දවස්වල වයිරල් යන චීස් කේක් එක මම try කරන්න යන්නේ. ඇත්තටම මේක බජට් චීස් කේක් එකක්. මේකට ඕනේ ingredients දෙකයි curd and biscuit. මම මේකට වෙනස් රසයක් ගන්නත් එක්ක යෝගට් එකකුත් add කරගත්තා. මේක හදන්න තියෙන්නේ යෝගට් එක හරි curd එකට හරි biscuit හොඳට පෙඟෙන්න දාලා පැය 6ක් 12ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි ගන්න ඕනේ. මේකේ ඔරිජිනල් එකේ යූස් කරන්නේ Greek yogurt and biscuit. මට biscuit එක කොහෙන්වත් හොයාගන්න ලැබුණේ නැති නිසා මම ඒ වෙනුවට ගත්තේ Milk short biscuit එක. ඊට පස්සේ Greek yogurt වෙනුවට මම curd ගත්තා. වෙනස් රසක් එන්නත් එක්ක තමයි මම yogurt එකට blueberry yogurt එක ගත්තේ. මට ඇත්තටම මේක කියන තරම් චීස් කේක් රසක් ආවේ නැහැ. රසයි හැබැයි වෙනස්ම රසක් තමයි එන්නේ. සමහර විට ඔරිජිනල් ඉන්ග්‍රෙඩියන්ට්ස් දාලා හදද්දී සමහර විට එනවා ඇති ඇත්තටම චීස් කේක් රස. හැබැයි මට නම් මේකෙදි ආවේ නිකන් නෝමල් රසක් වෙනවා වෙනස් රසක්. but චීස් කේක් රස නම් ආවේ නැහැ. මම මේකේ දැකලා තියෙනවා සමහර අය වෙනස් ඉන්ග්‍රෙඩියන්ට්ස් දාලා මේක try කරනවා. ඉතින් ඔයාලා try කරලා ඔයාලගේ කමෙන්ට් එක දෙන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.